ක්‍රීඩා කළ යෝගයක් තිබුණා. ඒ වගේම ප්‍රකට යටපත් DCC ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කළ යෝගයක් තිබුණා. වයිට් පන්දුවක් සීමාව හැරදා ගිය පන්දුවේ ඒ වගේම අපූර්වයි මේ මුදල් ලන්සු නැත්නම් තරගයකට ජීවයක් ලබා දෙන කාරණාදාපර තරග නිර්මාණය හොඳ පන්දුවක්. වීරකෝන් පාලනයට නතු කරගත්තා ඒදී චමොත් සිරානායක ඒ වගේම නිශාන්ත වීරකෝන් අප පිට ආයේ පහරවල් 3ක් කෙල්ල කරොත් රුපියල් 10,000ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව දැන දුන්නේ මේ නලින් කොදායිගොඩ වීරකෝන්ගේ ඉනිම හමාර කිරීමට දායකත්වය ලබා දුන්නා කඩුල්ල පිටුපස්ස සිට යනුව වීනස් කානායමේ නායකවරයාගේ ඉනිම හමාර වන්නේ දාබර තරග නිර්මාණනේ මුල්ලකින සංඛ්‍යාව ලක්වන 1යි ඒක කරවා සුදානම් චමු පන්දු යොමු කිරීමට ආයවරේ කෙලින්ම කඩුල්ලේ දැවටෙන්නේ මේ මදු සංඝගේ ඉනිම අහවර වනවා දාබර තරග නිර්මාණනේ තාරක මද සංඛ ආවාට වඩා වේගයෙන් දැන් ක්‍රඩා පිටේ නිවත් වන්නේ දැන් ප්‍රබල මරු පහරක් එල්ල කරා විනස් බොලින්යෝ ගණායමට මෙම තරගයේ තොලදී පිට කල්ලෝ දෙකක් වීරකෝන් පෙර පන්දුවේ දැවී ගියා පසු පන්දුව තොලදී වෙනසක් ඇති කිරීමේ දාබර තරග නිර්මාණනේ සුදානම් වන්නේ නිශාන්ත් වමත් ඉදිකරු කවින්ද වියර සමයේ චමත් පන්දු යොමු කිරීමට හොඳ පන්දුවක් පසුපස කලාපයට පන්දුව ගමන් ගානේ නාලයෙන් කොගදායිගොඩ ලෝ පන්දිනවා ලකුණු දෙකක් කරා කඩකයන් පැති මාරු කර ගානේ සාර්ථක ගමන් ගමගේ පන්දුව යොමු කරා කෙසේ වෙතත් ලකුණු දෙකක් පන්දුව යොමු කිරීමට දර්ශනීය පහරක් ඉදිරි කලාපයට පහර එල්ල කරේ කෙසේ වෙතත් ලකුණක් ලබා ගැනීමට කැමැත්තක් දැක්වේ නෑ ඉවර අෂාන් පන්දුව නතර කර ගතේ යන ප්‍රථම පන්දු වාරයේ නිමාව දකින්න විට මොල්ලා කියන සංඛ්‍යාව